Hi, කොහමද? Welcome to Sasan's journey. මේ අද ඔයාලට ගෙනාවේ මේ ඔයාලට මතකනේ මගේ පරණ මයික් එක මේක. මේ තියෙන මේක තමයි මම පාවිච්චි කරන්නේ. මේ පරණ ඔයාලට රිවිව් එකක් මම දාලා ති. මේක එච්චර හොඳ මයික් එකක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් මම ගත්තා Insta360 මගේ කැම් එකට සෙට් වෙයිද කියලා බලන්න. ඒකට මේ සපෝට් කරන්නේ නැහැ මේ මයික් එක. ඉතින් මේ මං සමහර වීඩියෝස් ඉතින් ෆෝන් වල තමයි ඉතින් කරන්නේ. මේ ෆෝන් වලට නම් මේක සපෝට් කරනවා. ඉතින් ෆෝන් සාමාන්‍යයෙන් YouTube එත වීඩියෝ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉතින් මොකද හොඳ මයික් එකක් ඕන නම් මේක හොඳයි. මේක ලංකාවේ ඔයාලට ගන්න පුළුවන් මේක. මේ බ්‍රෑන්ඩ් එක 360 travel කරද්දී සාමාන්‍යයෙන් හොඳ මේ performance එකක් ඕනේ ඉතින්. තමයි මගේ 360 එකෙන් මේ travel කරද්දී මම කතා කරන එක ඇහෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටියට නෙවෙයි. ඉතින් මටවත් ඇහෙන්නේ අර සද්දෙට. අර හුලං සද්දෙට. මේක DJI මයික් මිනි එකක් ගෙනාවා මේ තියන්නේ. ඒක තමයි මේ බාණ්ඩේ. EQ මොබයිල් මේ තියන්නේ. මේක කොළඹින් තමයි ගත්තේ. කොළඹ ඔයද ලිබර්ටි ප්ලාසා. ලිබර්ටි ප්ලාසා එකෙන් ගත්තා. ප්ලාසා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකකින් ලිබර්ටි ප්ලාසා කොළඹ 3. මේ මෙයාලගේ නම්බර්ස් එහෙම තියෙනවා. මේ තියන්නේ පේජ් එක මෙයාලගේ. මේ මෙයාලා ඉඳන් ගත්තේ. මෙයාලා හොඳ ඩිස්කවුන්ට් එකක් දුන්නා. කරමු මං ඔල්රෙඩි අන්බොක්ස් කරා මේක. ඔල්රෙඩි අන්බොක්ස් කරලා තියෙන්නේ. මේ ගන්නකොට චෙක් කරලා බලන්න බෑ. ඒ හින්දා මං අන්බොක්ස් කරා. ඒ වෙලේ මට වීඩියෝ එකක් කරන්න වෙලාවක් තිබ්බේ නෑ. මම මේක හොයලා හැමතැනම ස්ටොක් අවුට් ඔෆ් ස්ටොක් හැමතැනම. මේ හොඳ මේක ඇතුලේ තව කවර් එකක් දාලා තියෙනවා. මේක පැකේජින් එක මාරු ඇත්තටම. මම එයාලගේ DJI පැකේජින් වලට මාර ආසයි. ලස්සන කවර් එකක් දීලා තියෙනවා මේ DJI කියලා ගාලා සුපි කවර් එකක්. ඉස්සරහට මං රිවිව් කරද්දී නන් ටික මං කියන්නම්. මේ තියෙන්නේ අර මේ බූල් වගේ මේක අර මේ ඊළඟට යාලා දීලා තියෙනවා USB type එකක්. ඔව් USB දෙකක් එනවා මේක. මේ type එකකින් එකක් එනවා අනිත් මේ type එකකින් එකක් එනවා. දෙකක් එනවා. මේක මං හිතන්නේ කැමරාවට ෆික්ස් කරන විදිය මං හිතන්නේ. කැමරාවට ඒක මං ඒක තව කෙනෙක්ගේ YouTube බලලා තමයි මම බලලා ඉගෙන ගන්න ඕනේ. ඔන්න ෆයිනලි මාර පැකේජිං එක මාර මෙයාලගේ බොක්ස් ටයිප් එක මේ තියෙන්නේ. උඩින් ගාලා තියෙනවා DJI කියලා. උඩින් මෙත් එක පල්ලෙහා දාලා තියෙනවා මේ ඩීටේල්ස් ටික. තව මෙතන චාර්ජින් ලයිට් සෙට් එක තියෙන්නේ. කොච්චර චාර්ජ් වෙන්නද මේ මෙතනින් තමයි චාර්ජ් කරන්න තියෙන්නේ. අර කේබල් එක මේකෙන් තමයි චාර්ජ් කරන්න තියෙන්නේ. අනිත් මෙතන ස්ටිකර් එකක් දීලා. මෙයා press to unlock කියලා මෙතන කරලා තියෙන්නේ. press to unlock කියලා වැටලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදිහට තමයි එන්නේ. එක පොයින්ට් එක චාර්ජ් එකක් තියෙන එක කට්ටක් තියෙනවා. මේ විදිහට තමයි එන්නේ. මේ අනිත් එක මෙතනට එනවා මයික් දෙකක්. මෙතන එකක් එනවා. මෙතන එකක් එනවා. තව මේක මොකද්ද කියලා මන් දන්නේ නැහැ ඇත්තටම. මේක මං හිතන්නේ කැමරාවට ෆික්ස් කරන මේ මොකක් හරි මං හිතන විදියට මේ තියෙන්නේ. මේක ඔයාත් මොකක් හරි කවුරු හරි දන්නවා නම් මේ කියන්න මේක මොකද්ද කියලා. මන් දන්නේ නැහැ ඇත්තටම මේක. මේ මොකක්ද කියලා. ඉතින් දන්න කට්ටිය කොමන්ට් සෙක්ෂන් එකෙන් කොමන්ට් එකක් දාලා යන්න. මේ ස්මෙල් එකත් මරු. ස්මෙල් කරලා බලන එක ඉතින් මගේ පුරුද්දක් එක. මේ මේකෙන් ඔයාලට වීඩියෝ එකක් මම ඉස්සරහට දාන්නම්. මේ DJI mic එකේ වීඩියෝ එකක් ඔයාලට ඉස්සරහට දාන්නම්. අපි මේ try කරලා බලමු මේක වැඩ කරනවද කියලා. මේකේ තියෙනවා මේකේ මේ උඩින් ඔප්ෂන් එකක් තියෙනවා. මේ පේනවනේ ඔයාලට හොඳට. මේ බ්ලූටූත් මේ ඉයර්ෆෝන් කියලා වගේ එකක් තියෙනවා. ඔයාලට පේනවනේ. අර මේ බ්ලූටූත් මේ තියෙන්නේ. ඒක ටච් කරන්න ඕනේ. ටච් කරාම මේ ඔයාලට පේනවා ඇති මේ DJI කියලා වැටෙනවා. ඒකට ටච් එකක් දෙන්න ඕනේ. ටච් කරලා හරියනම් මේ කනෙක්ට් වුණා. මේ දැක්කනේ මේ
මේක අර වත් නිල් පාට බල්බ් එක පත්තු වෙනවා. ඒක අර ඒක බ්ලින්කින් වෙලා පත් වුණොත් තම මේ කැනෙක්ට් වෙලා නැහැ. දැන් කැනෙක්ට් වෙලා තියෙන්නේ මේ. ඔයාලට මේ බලා ගන්න පුළුවන් උඩින් හලෝ අර කොළො පාටින් දැක්කද? මයික් එක වැඩ කරනවා. මේ Instagram මේ Insta 360 එකට. ඒ හින්දා මේ කිසිම අවුලක් නැහැ මේක මේක වැඩ ඉතින්. මැග්නට් ටයිප් එකක්. ඔව් මේ මැග්නට් මේ තියෙන්නේ. මැග්නට් එකක් එනවනේ අප්පට තියෙන. මම මේ දැන් මේක දැක්කේ. මේ DJ එකේ මේ මැග්නට් එකක්. ඒක අපි මේව තියලා මේ ෆික්ස් කරන්න තියෙන්නේ මෙතන. අපි මේ කොච්චර මේම ගානවද අමුඩ ඇස්සේ ගානවද කියලා අපි දන්නේ. ඉතින් ඕන විදිහට ඔයා ගාලා තියාගන්න. එක ෆික්ස් කරන්න පුළුවන්. ඔයාලට ඉතින් මේ vlog කරන්න, travel කරන්න ඕන විදියට. පොත් දීලා තියෙනවා. පොතේ ඉතින් මේක DJ ස්ටිකර් එකක් දීලා තියෙනවා. ස්ටිකර් එක. මේක නම් මාර ලස්සනයි. මේකේ තියෙනවා මේ කොහොමද මේක ඔපරේට් කරන්නේ? ওই සිස්ටම් එකේ මේකේ තියෙනවා. මේක යාලා මේ හරියටම පැහැදිලි කරලා තියෙනවා මේක ඔන් කරන්නේ කොහොමද? මේකට ෆික්ස් කරන්නේ රයිට් අර ගැජමටික් එක මේක ඒකට මේ තියන්නේ ඒජමටික් එක ඒක විල්ලා ඒකට සයිඩ් එකින් එනවා පොඩි මේ අටයි සීටයිප් එක ඒකට ෆික්ස් කරලා තමා මේ ෆෝන් එකට ගාණ්ඩුවන් ෆෝන් එකට ගෙව්වම අපි මේ කතා කරන ගෑනවා අපිට බ්ලූටුත් කෙනෙක් කරගණ්ඩත් පුළුවන් ඒ අරටයි කෙනෙක් කරගණ්ඩත් පුළුවන් එක දාලා 60 වලට වව් මෙයාලා ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා මේ charge කරන විදිය කොහොමද work කරන්නේ අනිත් මේකට මේ මාස 6ක warranty එකකුත් තියෙනවා එයාලා දෙනවා මාස 6ක warranty මේ මේකේ price එක නම් ඉතින් හොඳයි ඇත්තටම හොඳයි මම ගොඩක් කඩවල් check කරලා තමයි මේ කඩ අන්තිමට මට සෙට් උනේ සෙට් වුණාම හොඳ price එකක් දුන්නා යාලා මේ මාස 6ක warranty එකක් තියෙනවා මෙයාලගේ service එක ඇත්තටම මේ 10ට 10 මන් දෙනවා මෙයාලගේ සර්විස් එකට මාර සර්විස් එකක් මෙයාලා දුන්නේ මම ඒකට ඇත්තටම හොඳයි ඇත්තටම මම කැමතියි ඒ සර්විස් එකට ගිහිල්ලා මම ගොඩක් ආර්ගියු කරෙත් නැහැ ගියපු ගමන් මේ එයාලගේ සර්විස් එකෙන් මට සෙට් වුණා ගොඩක් ඒ කියන්නේ මං කැමති වුණා එයාලගේ සර්විස් එකට හරි එයාලා ගාව තියෙනවා ෆෝන්ස් තියෙනවා කැමරාස් තියෙනවා කැමරා ඇක්සසරිස් තියෙනවා චාර්ජර්ස් තියෙනවා අනිත් එක කේබල් හෙඩ්සෙට් ඔක්කොම තියෙනවා DJI එකේ තියෙනවා අනිත් එක ඔයාලට බජට් එකේ ඔයාලට මයික් එකක් ඕන නම් ඒකත් තියෙනවා එයාලා ළඟ මේ ඒ නිසා මේ ඔයාලා ගිහලා ඒකට විසිට් කරන්න මම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තමයි තිබ්බේ ඒකේ මම හොයලා යනකොට මට නිකන් සඩන්ලි එක මම දැක්කා ඒ ෂොප් එක කවුරුත් කිව්වේ නෑ කවුරුත් රෙකමන්ඩ් කරෙත් නෑ මේ මං ගිහිල්ලා කඩ දෙක තුනක් බැලුවා මේක හැම කඩෙන්ම සාමාන්‍යයෙන් 48ක් 50ක් විතර කිව්වා මට මෙයාලගෙන් හොඳ ප්‍රයිස් එකක් හම්බුණා මෙයාලගෙන් සුපිරි ප්‍රයිස් එකක් හම්බුණා මේ ඉස්සරහට DJ එකකින් ඔයාලට සුපිරි වීඩියෝ එකක් මම දාන්නම් මගේ 360 එකේ බයික් ට්‍රැවල් කරද්දී GoPro Insta 360 ඒ වගේ කැම් වලින් ඔයාලා ට්‍රැවල් වීඩියෝස් දාන අයට මේ වීඩියෝ එක ගොඩක් මේ වැදගත් වෙයි එහෙනම් මගේ වීඩියෝ එක බලපු කට්ටියට thank you මේ අනිවාර්යෙන් ඔයාලට ඉස්සරහට මේ වීඩියෝස් මගේ වීඩියෝස් බලන්න ඕන නම් subscribe කරලා bell button එක මේ press කරලා තියාගන්න මටත් ඒක ලොකු motivation එකක් වගේ මේ thank you guys එහෙනම් next video එකේ හම්බෙමු